ඔයාලා හිතන්න ඔයාලා ඉන්න තැන ඉඳන් ඔයාලා වෙන තැනකට යන්න. ඒ කියන්නේ ඔයාලා දන්නේ නැති පැත්තක් තියෙනවා, දන්න පැත්තක් තියෙනවා. ඔයාලා හිතන්නකෝ දැන් දන්නේ නැති පැත්තකට යනවා කියලා. ඒ කියන්නේ ඔයාලා ගෙවල් තියෙන කුරුණෑගල කියලා හිතන්නකෝ. කුරුණෑගල ඉඳන් ඔයාලා යනවා කොට්ටාවට. නැත්තම් ඔයාලා කිරිබත් ගොට්ට යනවා. ඔයාලා පාරක් දන්නේ නැහැ. ඔයාලා පාරවල් තමයි යන්නේ. එතකොට ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එකක් නැත්තම් ඔයාලගේ ෆෝන් එක තියෙනවා නම් ඔයාලට කායෙන්වත් අහන්න ඕනේ නැහැ. ඔයාලගේ යන තැන ඔයාලා දන්නවා නම් ඔයාලට ෆෝන් එකෙන්ම ඔයාලා යන තැනට ඔයාලට යන්න පුළුවන්. මම අද කියලා දෙන්නේ කොහොමද ඒක කරන්න කියලා. ඔයාලා මේ වීඩියෝ එක සේව් කරගෙන මේ වීඩියෝස් එක බලන්න. ඔයාලා මුලින්ම ඔයාලගේ Play Store එකට යන්න. Play Store එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන search icon එක තියෙනවා. ඔයාලා මෙතන map කියලා ගහන්න. මේ විදිහට map කියලා ගහලා search කරන්න. search කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Google Map එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මට open කියලා තියෙන්නේ. ඔයාලට update කියලා තියෙනවා නම් ඔයාලා මෙතන update එක කරගන්න ඕනේ. කරගත්තට පස්සේ ඔයාලා open දෙන්න. open දුන්නාට පස්සේ ඔයාලගේ map එක මේ විදිහට open වෙයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ බාර් එක පොඩ්ඩක් පල්ලෙහාට අදින්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ location button එක තියෙනවා. ඔයාලා මේ location button එකට ටික් එකක් දාගන්න. ටික එක දැම්මට පස්සේ ඔයාලා නැවතත් map එකට එන්නේ. බලලා ඉන්න තැන ඔයාලා දන්නවා. ඔයාලට යන තැන තමයි දැන් හොයන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා දැන් කිරිබත් ගොඩ එනවා. මම මෙහෙම type කරනකොට බලා ගන්න පුළුවන් මම මේ විදිහට කිරිබත් ගොඩ කියලා type කරා. type කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කිරිබත් ගොඩට location එක හදලා දෙනවා. නිල් පාටින් බලා ගන්න පුළුවන් direction කියලා button එකක් තියෙනවා. ඔයාලා එතන touch කරන්න ඕනේ. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඔයාලට බලා ගන්න පුළුවන් යන පාර අපිට මේකෙන් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට නිල් පාටින් start කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා මේ start කියන බටන් එක දැම්මට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට map එක මේ විදිහට read කරලා දෙනවා. ඒ කියන්නේ ඔයාලා ඉන්න තැන ඉඳන් ඔයාලට කිරිබත් ගොල්ට නැත්තම් ඔයාලට යන්න ඕන තැනට අනිවාර්යයෙන් මේ map එක හදලා දෙනවා. ඔයාලට තියෙන්නේ මේ නිල් පාටට පාරක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ නිල් පාටට තියෙන පාර දිගේ යන්න තමයි තියෙන්නේ ඔයාලා යන තැනට. ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන ඉඳන් යන ටයිම් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කිලෝමීටර ගාන බලා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම මේකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ තව වීඩියෝස් එනවා. පටන් ගත්තා විතරයි යාළුවනේ මේ app එක සම්බන්ධව පොඩි වීඩියෝ එකක් මම අද ගෙනාවේ. ඒ කියන්නේ ඉන්න තැන ඉඳන් තව තැනකට යන්න. මේකේ යාළුවනේ ගොඩාක් දේවල් ඔයාලට තියෙනවා. මේකෙන් ඔයාලා තව කෙනෙක් හොයාගන්න පුළුවන්. ඉන්න තැනක හැම දෙයක්ම මම ඔයාලට මේ app රීඩින් වලින් අනිවාර්යෙන් කියලා දෙනවා. ඔයාලට මේ වගේ යූසබල් වීඩියෝ බලන්න මාව ෆලෝ කරගෙන යන්න, ලයික් එකක් දාගෙන යන්න, තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.